දන්නු බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා පේවිරාකීති සෝද සීලේ නිබන්ධා Yo
අරගෙන දක්වලා තියෙනවා ඉවත් වේලාවට සඳහන් කරන්න මම කැමති වෙනවා වසර දෙකකට පෙර ආතුව ජන්මාන්තරගත වූ එක්කේ කරුණාතිලක යානන්ද පින්දෙන්න වගේම මේ අධ්‍යාපන ශාස්ත්‍රයේත් මේ ගමටත් සුවිශේෂ වශයෙන් අපේ සමම්මල් විහාරාණියට අතීතයේ මේ සුමන පුෂ්ක විකාරාම අපුරාණ මහා විහාරාණියට බොහෝ දායක යුතුකම් ඉෂ්ට කර ඉඳලා ප්‍රාප්ත අපේ පීඑස්සී විදානගේ මහත්මාලන් ඒ මාවන්දිය සිහිපත් කරලා දෙන්න යසරති විදානගේ ලොකුවම්මා ඒ වගේම අපේ විමලසේන අයියා එම්.ඩී. විමලසේන අප්පා ඒ වගේම එම්.ඩී. දේවති මහත්මිය නන්දම්ම ආදී කොට ඇති භවාන්තරගත සියලුම ඥාතීන් පිටින්ද අදවත් දවසේදී මේ පින්කම සංවිධානය කරගන්න යෙදුණා. ඒ වගේම අප විහාරගණයේ වසර 57ක් පුරා විහාරාධිපතිත්වයේ දරමින් වැඩ සිටා පුවත් වී වදාළ අප ගුරු දේවෝත්තම අතිගරු ප්‍රවචන කීර්ති ශ්‍රී අවසරයි විනෝද සෝමානන්ද පෙරොපහාමුදුරුවන් වහන්සේ ඇතුළු විහාර පරපුරේ වැඩ සිට අපවත් වී වදාළ සියලු මහා සංඝ රත්නයේද පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. අතීතයේ මේ විහාරස්ථානයේ සහ විහාර භූමියේ පැවතුනා වූ නොයෙකුත් විදිහේ දෝෂාන්තකාර තත්ත්වයන් යටතේ ඒ සියල්ල විපසමනය කරලා දුරුීභූත කරලා මහා සංඝ රත්නයේ වැඩ ඉන්න පුළුවන් පිම්බිමක් බවට මේ භූමියේ මේ විහාරස්ථානයේ පත් කළේ උඩවැලසී සෝමානන්ද අභිධාන අතිගරු අපේ ගුරු දේවෝත්තම ලොකුහාමුදුරුවන් වහන්සේ. පන්සල් දීපට වැඩක් වෙන්නේ නැහැ. පන්සල් වල හාමුදුරුවන්ට වැඩ ඉන්න පුළුවන් තත්ත්වයක් පරිසරයක් තියෙන්න ඕන. අන්න ඒ වටිනාකම මේ විහාරස්ථානයේ ඇති කරමින් වසර 57ක් පුරා විහාරාධිපතිත්වයේ දරමින් කටයුතු කරේ අපේ ලොකුහාමුදුරුවන් වහන්සේ. සාවුන් වහන්සේ ගුණසී කළ පින්දීම යුතුයකම් දාන්න විහාරස්ථානයේ අතීතයේ දාන්න හැම කෙනාගේම යුතුයකමක් බවට පත් වෙනවා. මේ යුතුයකම මේ මැඩමින් සඳහන් කරලා තියෙනවා. ඊළඟට සුජීවන්ත සිටින ප්‍රේමවන්ති ආත්මයට බන්දුමාලි විතාලගේ අර මෑණිවරුන් රසා මේ ප්‍රේමදාස පියාණන්ට ආශිර්වාද කිරීම මේ පින්කමේ තවත් එක් සුවිශේෂී අරමුණක් වලට පත් වෙලා තියෙනවා. හැමදෙනාම සාදුකාරය පවත්වන තවතරක් සාදුකිය ධර්මාසනාරූඪ අතිපූජනීය අපේ පණිධාතුරාත් වහන්සේගෙන් අවසරයි පින්වත්නි අද මේ උතුම් මැදිපුර පසළොස්වක පොහොය දවසේ
සත්‍යහායාමේ මූලික වශයෙන් සිද්ධ කරන වන්දන මාන පූජා කටයුතු නිමා කරලා දැන් බලාපොරොත්තු වන්නේ අපි මුලින් සිහිපත් කළ පරිදි ඒ උතුම් ධර්මානුශාසනාව පවත්වන්නයි. මේ අවස්ථාවට අපේ ආරාධනාව සහ අපේ දායකකාරකාගේ පින්වත් පිරිසගේ කාර්මික ආරාධනාව ගෞරවයෙන් සාමයේ සිටින් පිළිගෙන අපේ විහාරස්ථානයේද අතිපූජනීය පරිධාමතුන් වහන්සේ වැඩම කොට වදාලා පොකුණුට ශ්‍රී විද්‍යාලංකාරාරාම විහාරාධිකාරී අතිපූජනීය ආචාර්ය අපේ කුඹුල්පනේ සුදාසී පරිධාමතුන් වහන්සේ උන්වහන්සේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අපරිමිත මෙහෙවරක් සිද්ධ කරන වර්තමාන යතිපරපුරේ තවත් එක් ස්වාමීන් වහන්සේ නමක් දීර්ඝකාලීනව ගත්තොත් අපට කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් වගේම අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉඳලම අපේ විහාරස්ථානයේ ප්‍රතිපදාවත් නාවල වැඩම කරමින් ඒ උතුම් ධර්මාවාදයන් පවත්වමින් කටයුතු කරන වටිනා ස්වාමීන් වහන්සේ නමක්. ඊගොන් වහන්සේ අපි මේ අවස්ථාවේදී ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් නමස්කාර පෙරටුව තුරුණුවන් සරණින් අපේ හාමුදුරුවන් වහන්සේට චිරජීවනී වේවා කියලා ආශිර්වාද කරමින් පින් ලබනවා. බුද්ධ පූජාවට ගෙපමින් පංචශීල සමාදන් වන නිසා නැවත පංචශීල සමාදන් වීම අවශ්‍ය නැහැ. සාදු කියන ශබ්දයෙන් ඇති. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सद्मोक्षदं धम्मसवनकालो अयं भगवन्ता धम्मसवनकालो अयं भगवन्ता धम्मसवनकालो अयं नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स यतो जपो वावसो अरिय सावको अकुशलं च पजानाति अकुशलं च पजानाति कुशलं च पजानाति कुशलं च पजानाति इत्तावतातिको वावसो अरिय सावको सम्मा दिट्ठि होति उजुगतास दिट्ठि धम्मे अविच्ඡप्पसादेन समन्नागतो आगतो इमं सद्धम्मं मुक्ति कहा के दुआ सुमन पुष्पिकारामाधिपति अति गौरवनीय लोकहामुद्रन वහන්සේ प्रमुख මහා සංඝරත්නයන් අවසරයි සද්ධාවන්ත පින්තුනි
අද මැදින් පුරපසළොස්වක පොහොය දිනය මේ සවස් කාලයේ විශේෂ ධර්මානුශාසනාවක් පවත්වන්නට කටයුතු සම්පාදනය කරගත්තේ ඊට වසර දෙකකට ඉහතදී අභාවප්‍රාප්ත එච්.කේ.කේ. කරුණාතිලක පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ ඇතිව ඒ දරුවන් දෙදෙනා ඇතුළු පවුලේ පිරිස ඒ පිරිසගේ ආරාධනය ඇතිව සංවිධායකත්වයේ ඇතිව අද සියලු දෙනාටම දහම් අසන්නට අවස්ථාවක් සලස්වලා දීලා තියෙනවා. ඉතින් මේ පොහොය දිනේ තමන්ට ලැබුණු ඒ වටිනා අවස්ථාව නුවණින් තේරුම් අරගෙන සිල් සමාදන් වන පිරිස වගේම තව බොහෝ දෙනා අද මේ අවස්ථාවට සම්බන්ධ වෙලා තෙරුවන් වන්දනා කිරීම ආදී නිම කරලා මේ තැන්පත්ව සිටින්නේ ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්න. අද ධර්ම දේශනාව සඳහා කෙබඳු මාතෘකාවක් යොදා ගැනීමට කැමතිද කියලා ඒ දායක පින්තුන් සමග අපි කතා කරපු අවස්ථාවේ මාතෘකා කිහිපයක් යෝජනා කළා. ඒ අතරින් සම්මාදිට්ඨිය නැමැති මාතෘකාව මුල් කොටගෙන අද දේශනාව සිදු කරමු කියලා අවසානයේ නිගමනය කළා. ඒ අනුව තමයි අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ සම්මාදිට්ඨි සූත්‍රයේ දැක්වෙන දේශනා පාඩය. බුදුදහමේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ ප්‍රධානම ධර්ම කාරණය. ඒක ප්‍රධාන වෙන්නේ නිර්වාණගාමිනී ප්‍රතිපදාව ආරෂ්ඨාංගික මාර්ගයයි. ඒ ආරෂ්ඨාංගික මාර්ගයේ පළමු අංගය තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය පළමු අංගය හැටියට ඒක දේශනා කරන්නේ මේ ගමන සම්මාදිට්ඨියෙන් පටන් ගත යුතු නිසාම නෙමෙයි. තමන්ට කවර ගුණයකින් හෝ මෙය ආරම්භ කරන්නට පුළුවන්. දැන් සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්‍යයේ විසුද්ධියට එකම මාර්ගය සතිපට්ඨානය. සතිපට්ඨානය තමයි එකම මාර්ගයේ ප්‍රධානම මාර්ගය. ඒ මාර්ගයේ ගමන් කරලා මේ ධර්මය අවබෝධ කරගන්න වෙන්නේ සම්මා දිට්ඨිය ප්‍රඥා. ඒ නිසා ප්‍රඥාව ප්‍රමුඛ කාරණා මූලික ගමන් මඟ සතිය මත තමයි පවතින්නේ. ඒ නිසා ඒ කායන අම්බිකර මග්ගෝ සත්තාන විසුද්ධිය. සත්වයේ විසුද්ධියට මාර්ගය සතිපට්ඨාන. වෙන මාර්ගයක් නැහැ. සිහිය පිහිටුවා ගැනීම තමයි ප්‍රධාන මාර්ගය. ඒ සිහිය පිහිටුවාගෙන ධර්මයන් අරමුණු කරනකොට ඒ ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධ වෙන්නේ ප්‍රඥාව. එතකොට සිහිය අපේ නේත්‍රය වගේ කිව්වොත් ප්‍රඥාව තමයි ආලෝකය. එතකොට නේත්‍රය හැරලා අපිට ලෝකේ දිහා බලන්න පුළුවන්. හැබැයි ආලෝකයේ ප්‍රතිබිම්බ මනවින් ලෝකේ පවතින ස්වභාවය අපිට වැටහෙන්නේ නැහැ. ඒ නිසා නේත්‍රය ආලෝකය දෙකම එකතු වුණු තැන තමයි අපිට මේ යථාර්ථය ප්‍රකට කරගන්නට පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ සතිය තමයි මේ සඳහා මඟ සකස් කරන්නේ. සම්මාදිට්ඨියවත් ප්‍රඥාවෙන් තමයි යථා භූත ඥාන දර්ශනේ ඇත්ත ඇති සැටි කියන්නේ පවතින දේවල් පවතින ස්වභාවයෙන් නිවැරදිව හඳුනා. මේ සම්මාදිට්ඨිය බුදුදහමේ ප්‍රධාන වශයෙන් දෙආකාරයකින් දක්වනවා. ඒ තමයි කම්මස්සගත සම්මාදිට්ඨිය සහ චතුස්සච්ච සම්මාදිට්ඨිය. කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා කියන්නේ හේතුඵල වශයෙන් කුසල කුසල කර්මයන් පිළිබඳව ඒවායේ විපාකයේ පිළිබඳව නුවණින් අවබෝධ කර ගැනීම කම්මස්සගත සම්මාදිට්ඨිය. එහෙම අවබෝධ කරගත්ත පමණට කෙනෙක් නිවන් දකින්නේ නැහැ. ඒ කම්මස්සගත සම්මාදිට්ඨිය අපිට අවශ්‍ය වෙන්නේ නිවන් දකින්න භවයේ දක්වා සුවපත් ජීවිත ගත කරගන්න. සබ්බපාප සක්කරණ කුසලස්ස ප්‍රසම්පදා. පව්කම් වලින් වැළකීලා කුසල ධර්ම සම්පාදනය කරමින් භව ගමනේ අනතුරටපත් වෙන්නේ නැතිව, දුගතිගාමී වෙන්නේ නැතිව, නියත මිත්‍යා දෘෂ්ටිය ගන්නේ නැතිව, තමන්ට අන්වයන්ට දදායක
වාසනාවන්ත ජීවිත සුගතිගාමීව පවත්වා ගන්න අපිට ප්‍රධාන වශයෙන් උදව් වෙන්නේ කම්මස්සගත සම්මාදිට්ඨිය. හේතුඵල වශයෙන් කුසල කුසල කර්මයන් පිළිබඳවත් ඒවායේ විපාක පිළිබඳවත් වටහා ගන්න. අපිට සසල ගමන නිමා කරන්නට උපකාර වෙන්නේ චතුස්සත්‍ය සම්මාදිට්ඨිය. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. ඒ කුමක්ද? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධ. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. දුක පිළිබඳ ඥානය, දුකට හේතු පිළිබඳ ඥානය, ඒ හේතු නැසීම පිළිබඳ ඥානය, ඒ සඳහා මාර්ගයෙන් පිළිබඳ ඥානය. එතකොට ඒ ඥානය තමයි අපට මේ සසර ගමන නිම කරන්නේ. දුකින් නිදහස් වෙන්න උපකාර වෙන්නේ. එතකොට යම් කෙනෙකුට ওই දෙයාකාරම සම්මාදිට්ඨිය ලෞකික වශයෙන් දියුණු කරගත්තොත් ඒ තැනත්තා කුසල අකුසල කර්මයන් පිළිබඳ වැටහීම තියෙන සෞඛම් වලින් වැළකුණු කුසල් දහම් කරන නිවන් දකින්නට ගුණ පුරන කෙනෙක් බවට පත් වෙනවා ඔය දෙයාකාරම සම්මාදිට්ඨිය තියෙනවා. ඊට පස්සේ ඒ සම්මාදිට්ඨිය මාර්ග ඥානයේදී තමයි ලෝකෝත්තර ස්වභාවයෙන් ජනිත. ඒ ලෝකෝත්තර ස්වභාවයෙන් ජනිත වෙනවා කියලා කියන්නේ අර ආරෂ්ඨාංග මාර්ගයේ මේ සම්මාදිට්ඨිය නැති ප්‍රඥා චෛතසිකය ගැන මේ කතා කරන්නේ. ඒක විතරක් මතුනාට අවබෝධය ඇතිවෙන්නේ නැහැ. අවබෝධය සම්පූර්ණ වෙන්නට ක්ලේශයන් මුලින්ම පුටා දමන්නට නම් ඒකට තව කරුණු 7ක් එකතු වෙනවා. මොනවද? සම්මා සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි. මේවත් එකතු වුණාම තමයි සම්මාදිට්ඨිය වඩා තීව්‍ර වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් මේ ඉදිරියේ තියෙන විදුලි බල්බ. දැන් මේකේ ආලෝකය ඒ ආලෝකයෙන් යමක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ දකින්න දේ අපිට වඩා පැහැදිලිව දකින්නට තව ගොඩාක් දේවල් උපකාරයි. ඒ ආලෝකය සමග වස්තුව කොච්චර දුරින්ද තියෙන්නේ, කොච්චර ළඟින්ද තියෙන්නේ, ඒ අතරතුරේ වායු ධාරාවේ තියෙන දුර්විලි අංශු සහ ජල වාෂ්ප ප්‍රමාණය කොච්චරද? එතකොට මොන හැඩයටද ආලෝකයේ වැටෙන්නේ? මේ ආදී කර්ම බොහෝමයක් මත තමයි හරියට අපි අරමුණ හඳුනා ගන්නවද නැද්ද කියන එක තීරණය. අන්න ඒ වගේ මේ සම්මා දිට්ඨියට සම්පූර්ණ ක්ලේශයන් මුලින්ම පුටලා දාන්න. ලෝකේ යථාර්ථය හරියටම ප්‍රත්‍යක්ෂ කරන්නට උපකාර වෙන අවශේෂ ධර්ම ටික තමයි ඒ ඉතුරු මාර්ගාංග හැටියට දාන්නේ. දැන් අපි සාමාන්‍ය ජීවිතයේදී සම්මා දිට්ඨිය ඒවත් ප්‍රඥාව අවදි කරනකොට ඒ ප්‍රඥාව අවදි වුණාට අර ඉතුරු ධර්ම 7ම එතන තියනවා කියලා නියමයක් නැහැ. ආරස්ථාන මාර්ගයේ මාර්ගාංග වලින් 1 2 3 4 5ක් විතර දක්වා අපේ සිත්වල ඕන කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. හැබැයි 6යි 7යි 8යි කියලා 8ම එක් සිතේ එකවර ඒ චෛතසික ධර්ම 8ම මතුනොත් තමයි අන්න ක්ලේශ ධර්මයන් මුලින්ම පුටා ගමන්නට ශක්තිය තියෙන්නේ. එතකොට තමයි සම්මා දිට්ඨියේ තීව්‍රතාවය උපරිමයෙන් මතුවේ. ඒ උපරිමයෙන් මතුවෙන අවස්ථා 4ක් තියෙනවා. සෝවාන් මාර්ගඥාන, සකෘදාගාමී මාර්ගඥාන, අනාගාමී මාර්ගඥාන සහ අරහත් මාර්ගඥාන වශයෙන්. ඉතින් මේ හතරෙදිම අර ක්ලේශයන් උපුටා ගමන්නට ක්‍රියාත්මක වෙනවා. ඒ ශක්තිය තියෙන්නේ මේ ධර්ම 8ම එකවර යෙදෙනවා. එතෙන් ලෞකික ජීවිතය අපිට පුහුණු කරන්න පුළුවන් ලෞකික සම්මාදිට්ඨිය. ඒකට කියනවා ලෞකික සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාවත් එක්කලා අවශේෂ ධර්ම යම් ප්‍රමාණයකට තියෙනවා. තිබුණා වුණාට අර ක්ලේශ මූලයන් උදුරා ගන්නට තරම් ප්‍රමාණවත් නැහැ. එතකොට ඒ නිසා මේ කම්මස්සගත සම්මාදිට්ඨිය සහ චතුස්සත්‍ය සම්මාදිට්ඨිය කියන දෙකම තවපැත්තකින් අපිට හඳුනා ගන්න පුළුවන් ලෞකික සම්මාදිට්ඨිය, ලෝකෝත්තර සම්මාදිට්ඨිය. එතකොට කර්මයේ කර්මඵලය පිළිබඳ අවබෝධය, චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය ලෞකික මට්ටමින් තමයි අපි හැමෝගෙම සිත්වල වැඩෙන්නේ. දැනට වැඩෙන්නේ එහෙමයි. යම් අවස්ථාවක තමයි ඒක ඉතාම ඉහළ මට්ටමට වැඩෙනහම තමයි
අර ප්‍රතිඵලය ඇති කරන්න සමාන. මේක තවත් උදාහරණයකින් අපි කිව්වොත් අපි හිතමු දැන් ඔය වර්තමානයේ තියෙන බෑග් වලින්ම ඩිජිටල් ලොක්. ඒ කියන්නේ ඉස්සර කාලේ තිබුණ යතුරක් දාන එකක් නේ. දැන් තියෙන්නේ අංකෝබල්. එතකොට අංකෝබල අර තියෙන පටි ටික කරකවලා දැම්මන් පස්සේ අංකේ මොකක්ද කියලා දන්නේ නැත්නම් ඒක අරින්න බෑ. අපි හිතන්නේ මේකේ මේ අංක 8ක් තියෙනවා කියලා. එතකොට අංක 8ෙන් අපි එක අංකයක් හරි තැනට කරකවනවා. දැන් ලොක් එක ඇරෙනවද? ඇරෙන්නේ නැහැ. දෙකක්, තුනක්, හතරක්, පහක්, හයක්, හතක් දක්වා හරි තැනට ඇවිත් තියෙනවා. එකක් තාම නියමිත තැනට ඇවිත් නැත්නම් ඒ ලොක් එක ඇරෙනවද? ඇරෙන්නේ. එතකොට අච්චර දැන් මේක විවෘත වීමේ ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. දැන් 7ක් දක්වා 8ෙන් 7ක්ම දැන් මේක ඇරෙන්න තියෙන ඉඩකඩ වැඩි. නමුත් ඇරෙන්නේ නැහැ. 8 වෙනි එක හරියටම ආවට පස්සේ තමයි අන්න ලොක් එක ඇරෙන්නේ. අන්න ඒ වගේ මේ චෛතසික ධර්මයන්ගේ 1 2 3 4 5 6 7ක් ආවත් ක්ලේශ ප්‍රහාණයක් සිද්ධ වෙන්නේ ලෝකයේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති කරගන්න එක හේතු වෙනවා. හැබැයි අර ක්ලේශයන් සම්පූර්ණයෙන් අහුස් වෙන්නේ ගැළවී යන්නේ අර අටවෙනි ගුණයත් උත්තරතාවම. ඒ නිසා ආනස්ථානික මාර්ගයේ මාර්ගාංග 8ම අත්‍යවශ්‍යයි. හැබැයි අටෙහි ප්‍රමුඛත්වය ගන්නේ මූලිකත්වය ගන්නේ අදාළ ප්‍රධාන කෘත්‍ය කරන්නේ සම්මාදිට්ඨිය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මාදිට්ඨිය අන්නේ ගුණයන්ට මූලිකයි. කෙලෙස් ප්‍රහාණය කරන්නට ප්‍රධාන අනිත් පැත්ත තමයි මේ සංසාරයේ පවතින අවිද්‍යාව. දැන් චතුරාර්ය සත්‍ය කතාවේදී බුදුරජාණන් වහන්සේ සසර පවතින දුක්ඛ සමුදය. සමුදය කියලා කියන්නේ හේතුවනේ. හේතුව හැටියට මොකක්ද දේශනා කරන්නේ? තණ්හා. තණ්හාව තමයි හේතුව හැටියට දේශනා කරන්නේ. නමුත් පටිච්චසමුප්පාදයේ හේතුව හැටියට දේශනා කරන්නේ අවිද්‍යාව. ඇයි? තණ්හාව තමයි සක්‍රීය වශයෙන් මේ පංචස්කන්ධය ජනිත කිරීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. අපි මැරෙනකොට නාම රූප ධර්ම නිරුද්ධ වෙනවා. හරිනම් මේක මෙතනින් ඉවර වෙන්න ඕන. ඉවර වෙන්නේ නැතුව ආයත් පංචස්කන්ධය හැප්පෙන්නේ මොකක් නිසාද? ජීවත් වීමේ පැවතීමේ කැමැත්ත නිසා. භවතණ්හා. දැන් භවතණ්හා කිව්වම පෙර දිනකත් මම සිහිපත් කළා ඊළඟ භවයක උපදින්න කැමැති කතිය නෙමෙයි. මෙතනින් නායකෙක් අහුවොත් ඊළඟ භවයක උපදින්න කැමැතිද කියලා 90ක් විතරම කැමැති නැති වෙනවා. හැබැයි ඒවත් මැරෙනකොටම උපදින්න. ඇයි ඒ? භවතණ්හාව කියන්නේ ඊළඟ භව කතාවක් නෙමෙයි. මැරෙන මොහොත වෙනකොට ජීවත් වීමේ කැමැත්ත, පැවතීමේ කැමැත්ත තාම ඉතුරු වෙලා තියෙනවා. ඊළඟ භවයක උපදින්න කැමැති නිසා නම් උපදින්නේ බාලවලවු පුරාම බුදු උපදින්න විදිහක් නැහැ. මොකද ඒ සත්තු ඊළඟ භවයක් වෙන මොනම සංඥාවක්වත් නැහැ. නමුත් ඒ සත්තු උපදින්නේ මැරෙනකොටත් ඒකට හැඟීම තියෙනවා. ජීවත් වෙන්න ඕන, පවතින්න ඕන. අර කතාවට කියන්නේ ගඟේ ගහගෙන යන මාස්ටර් පිටුරු ගහට දෙන්න පිටුරු ගහේ දුන්නා කියලා දිවි රැකෙන්නේ නැහැ. මොකක්ද ඒ උත්සාහය? රැකෙන්න, පවතින්න, ජීවත් වෙන්න. අන්නේ කැමැත්ත විසින් තමයි අපිට ජනිත කරන්නේ. එතකොට ජීවත් වීමේ පැවතීමේ කැමැත්ත මොකක්ද? ඒක තමයි භව තණ්හාව. ඒ නිසා යන්නේ මේ පංචස්කන්ධේ ජනිත කරන්නේ භව තණ්හාව නිසා. කර්මයෙන් විසින් නෙමෙයි. කුසල අකුසල කර්ම අහස උසල තිබ්බා උපද්දවන්නට සමත් වෙන්නේ භව තණ්හාව තිබුණ නැත්නම්. රහතන් වහන්සේ භව තණ්හාව දුරු කළා, අවිද්‍යාව දුරු කළා නිසා මනසට කොච්චර කර්ම තිබ්බත් ඒක උපද්දවන්නට සමත් වෙන්නේ නැහැ. ඒ නැත්තම් දැන් අඟුලිමාල කුමාරයා ඒ භවයෙන් කරගත්තු ප්‍රාණඝාත අකුසල කර්ම ටික විපාක දුන්නා නම් ආත්ම කෝටි ගණන කල්ප ගණන සසරේ විපාක දෙන්න ප්‍රමාණවත් ඒ කර්ම ටික. හැබැයි කර්මයට කරන්න කිසිම දෙයක් නැහැ. අවිද්‍යාව තෘෂ්ණා කියන මූල ධර්ම දෙක අහෝසි කරනවා. එතකොට මේ අවිද්‍යාව තෘෂ්ණා කියලා මූල ධර්ම දෙකේ තමයි මේ සංසාර පැවැත්ම පිළිබඳ ශක්තිය. ඒක තණ්හාව තමයි ක්‍රියාකාරී බලය. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ තණ්හාව තමයි හේතුව. හැබැයි තණ්හාව පවතින්නේ නිකම්ම නෙමෙයි අවිද්‍යාව පාදක කොටගෙන. අවිද්‍යාව මත තමයි තණ්හාව නඩත්තු.
මොකක්ද අවිද්‍යාව කියන්නේ? මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය නොවැටහෙන. දුක දුක හැටියට වැටහෙන්නේ නැහැ. එතකොට සංස්කාරයේ යථා ස්වභාවය කියන්නේ මොකද්ද? දුක්ඛ. ඉතින් දැන් මේ ඉන්න කාටවත් දුක වැටහෙන්නේ නැද්ද? අපිට දුකෙහි ලේෂ මාත්‍රයක් වැටහෙනවා. දුකෙහි අල්ප මාත්‍රයක් වැටහෙනවා. බඳීම දුකයි කියන එක අපිට යම් ප්‍රමාණයකින් වැටහෙනවා. ලෙඩවීම දුකයි කියන එක වැටහෙනවා. වයසට යාම දුකයි කියන එක වැටහෙනවා. ප්‍රිය විප්‍රයෝගයේ දුකයි කියන එක වැටහෙනවා. අප්‍රිය සංප්‍රයෝගයේ දුකයි කියන එක වැටහෙනවා. බලාපොරොත්තු කඩවීම දුකයි කියන එක වැටහෙනවා. නමුත් අපිට වැටහෙන්නේ නැති දේ තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධය. අර කොහොම වැටුණත් අපි පංචස්කන්ධයෙන් මිදෙන්නේ නැහැ. එයි අපි උත්සාහ කරනවා අපට දුක හැටියට වැටහෙන්නේ දැනට කාය පීඩා, චිත්ත පීඩා. කායට යම් පීඩාවක් දැනෙනවා නම් සිතට පීඩාවද ඒක අපිට දැනෙනවා. දැන් ඒක දැනගෙන නිවන් දකින්න ඒක තිරිසන් සත්තුන්ටත් දැනෙනවා. ඒක දැනගෙන විතරක් නිවන් දකින්න පුළුවන්. ඒක දැනගත්තාම දුක දැනගත්තා වෙනවනම් එහෙනම් තිරිසන් සතාටත් නිවන් දකින්න පුළුවන් නෑ. තිරිසන් සතාට කායික පීඩාව, මානසික පීඩාව දැනෙනවා. තිරිසන් සතාට තමන්ගේ අතක් පයක් කැඩුණොත්, තුවාලයක් වුණොත් ඔක කෙඳිරි ගන්න. ඒ කයේ වේදනාව, කයේ දුක්ඛය. කායික දුක් වේදනාවේ සතාට දැන් ඊළඟට දෝමනස්සය. ඒ කියන්නේ මානසික පීඩාව. තමන්ගේ පැටියේ නැති වුණොත් ඌ කෙඳිරි ගගා වෙනවා. තමන් ගොදුරු කරගන්න තව සතෙක් ආවොත් ඌ මරණියේ කෑ ගන්න. ඒ ඇගේ අමාරුවට නෙමෙයි. ඒ හිතේ අමාරුව. තිරිසන් සතාට කාය පීඩා, චිත්ත පීඩා දෙකම දැනෙනවා. ඒ දැනෙනකොට මොකද්ද කරන්නේ? කායික සුවය, මානසික සුවය සොයන. අපි ඊට පස්සේ සුවය කියලා ආයෙ තව කොටසක් එල්බ ගන්නවා. ආයෙත් කරනකොට ඒක ප්‍රතිෂ්ඨාන කරලා ආයෙ වෙන පැත්තකට හැරෙනවා. ඒ නිසා කාය පීඩා, චිත්ත පීඩා වටහා ගත්තා කියලා විතරක් එතනට දුකෙන් මිදෙන්නේ නැහැ. දුකෙන් මිදෙන්න නම් මේ සැප දුක කියන දෙක තුලම තියෙන නිස්සාරත්වය. බුදුදහමේ දුක්ඛ කියන්නේ දූ කියන නිපාතයක අදහස් කරන්නේ නින්දිතාර්ථය. ක කියන වචනේ හිස් බව. දුක්ඛ කියන්නේ නින්දිත වූ හිස්ගත. කත නින්දිත හිස්ගත කියන්නේ දැන් මේ ධර්මශාලාව ඇතුළේ තියෙන හිස් බව අපිට ප්‍රයෝජන. ඒකට කියනවා අවකාශීය හිස් බව. ඒක අපිට වාඩි වෙලා බණ අහන්න පුළුවන්, භාවනා කරන්න පුළුවන්, සිල් ගන්න පුළුවන්, දත් දෙන්න පුළුවන්, අවුවේ වැස්සෙන් රැකෙන්නට පුළුවන්. ඒ අවකාශයේ හිස් බව අපිට ප්‍රයෝජනයි. බඩ මුට්ටු තියන්න පුළුවන්. හැබැයි මේ නින්දිතෝ හිස්කතිය කියන සංස්කාර ධර්මයන් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳෙන. අර වතුර වැටෙන තැනක පෙන මුගුළු මතුවේ. එතකොට දිය මුගුළු මතුවෙනවා බිඳෙනවා. ආයෙ වතුර වැටෙනකොට ආයෙ මතුවෙනවා, ආයෙ බිඳෙනවා. ආයෙ මතුවෙනවා, ආයෙ බිඳෙනවා. දැන් මොකක්ද ඒකේ තියෙන වටිනාකම? මොකක්වත් නැහැ. හැබැයි අපිට ඇසට පේන යමක් එතන තියෙනවා. අපිට යම් ප්‍රමාණයකින් අහුවෙන යමක් තියෙනවා. ඒක යම් හැඩතලයක් තියෙන්නත් පුළුවන්. වර්ණයක් තියෙන්නත් පුළුවන්. පොඩි දරුවෙක් වගේ කෙනෙකුට ඒක ප්‍රේමනාත්මක දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි හටගෙන දිවි විනාම මොකක්වත් නැහැ. පොඩි දරුවා පෙන පිටක් එක්කලා ක්‍රීඩා කරන්නට කැමති වෙනවා. ඒකේ හැඩය, ඒකේ ස්වභාවය, ඒකේ වර්ණය ඒකට අනුව කරගන්න. හැබැයි සිහි බුද්ධියෙන් බලුවොත් තේනවා මෙතන හැඩයක්, වර්ණයක්, රටාවක් තිබ්බට මොනවද එතන තියෙන්නේ? මොකක්වත් නැති නිකන් හිස්ගත. අර වතුර නැටෙන තාක්කල් තෙන මුගුළු මතුවෙනවා, වහා පිටියන. ඒ අතරතුරේ නිකන් අපේ නේත්‍රයන් පැහැර ගන්නට පුළුවන් හැඩයක්, වර්ණයක් ඇති කරගන්න. දැන් මේක අපිට තවත් තේරුම් ගන්න පුළුවන් සබන් බෝලයක්. අපි පුංචි කාලේ නාන්න ගියන් පස්සේ අතේ සබන් ගාගෙන කුඹනවා. ඉතින් දැන් ඒවා පුම්බන්න උපකරණ තියනවා පොඩි තරමක්. දැන් සබන් බෝලයක් තිබ්බොහම මේක වට කරුව ඕවල් ආකාරව නැත්නම් රවුමට ඒක ප්‍රියමනාපව පෙන්නේ. ඒකට සූර්යාලෝකයේ වැටෙන පස්සේ විවිධ විචිත්‍ර වර්ණ මතු කරගන්න. ඒ නිසා එක වරම නේත්‍රයෙන් පැහැර ගන්න විදිහේ ආකර්ෂණීය ගතියක් තියෙනවා. හැබැයි සැනකින් දිගලා ගියාම මොනවද තියෙන්නේ? අන්න ඒක තමයි දුක්ඛ. මේ අමාරුව, හිතේ අමාරුව කියන එක අපේ ඉන්ද්‍රියන්ට දැනෙන අප විසින් හඳුනා ගන්නා එක්තරාසයක්. ඒක එක එක වෙලාවට එක එක විදිහට හඳුනා ගන්නවා. දැන් මේ
දාඩිය වෙලාවට විදුලි පංකාවක් ක්‍රියාත්මක කරනකොට අපිට ඒක සුවදායකව දැනෙනවා. සිරිපාදලේ දවස්වල ගිහිල්ලා මේ වගේ සීතල සුමකක් ආවොත් ඒක දුකයි කියන්නේ. එකම කාරණේ විතක සැපයි කියන විතක දුකයි. විවිධ සැපද දුකද? ප්‍රියමනාපව ඉන්නවා නම් සැපයි නැත්නම් දුකයි. සැමියා සැපද දුකද? දරුවා සැපද දුකද? ආහාර වස්ත්‍ර ආභරණ මිල මුදල් ගේලොව ඉඩකඩම් යාන වාහන තනතුරු මේ ඔක්කොම අපි ඒක ග්‍රහණය කරන විදිහත් එක්කයි සැප දුකද කියලා තීරණය වෙන්නේ. ඒම සැපක් කියනවා. ආය අපි ඒකම පාප කරනවා ඒක මහා දුකක්. ඇයි? ඉතින් එහෙම විතක සැපක් විතක දුකක් වෙන්න විදිහක් නැහැ. දුක නම් දුක සැප නම් සැප. તો මොකක්ද ඒ වෙනස? අපි ඉන්ද්‍රයන්ගෙන් හඳුනා ගන්නා විදිහ. ඒක මානසික මට්ටම මත කායික පාරිසරික තත්ත්වය මත අපිට දැනෙන විදිහ. අපි හිතමු මානසික වශයෙන් අපි ව්‍යාකූල තත්ත්වයක ඉන්නවට අපි නුරුස්නා මානසික තත්ත්වයක ඉන්නවට Tamanට ප්‍රේමනාමම කෙනෙක් ඇවිදින් කතා කරලා අපිට දුස්සන්න. කත් එක කැටෙන. ඒකේ ප්‍රශ්නයක් නෙමෙයි. නිසා නෙමෙයි අපි ඒක මානසික ගන්න විදිහ. එතකොට සමහර වෙලාවට නිහඬ බව අපට ප්‍රියයි. සමහරට නිහඬ බව කියන එක මහා මූසල නිහඬියාවක් වගේ අපිට දැනෙනවා. ඒක සම්පූර්ණ කතාවක් අපේ පන්සලේ ඉන්න ගුණවාගේ නංගි නිතරම ගානකට කලින් ඒ නංගිට ඕනකම තිබුණා විදේශ රටකට යන්න. කොහොමද ශ්‍රීලංකාවේ වගේ අධික සීතල රටකට කොහොමද ගියේ. ඒ කාලේ දුරකථනක් නැහැ. ඒ කාලේ නංගි එහෙට ගිහින් මුලින්ම ලියුමක් කියවනවා. එතකොට මේ හාමුදුරුවෝ මහල වෙලා නැහැ. ගෙදර හිටියේ. ඔල්ලෙමත් උනම අයියේ මෙහෙට එන්න තින් කරලා තියෙනකොට බැලුවත් කුළුම් ගොඩවල් වගේ ලස්සනයි හිම නිදිලා මෙහෙම දර්ශනයක් දකින්න නිකන් අහසේ ඉන්නවා වගේ මට නම් හිතා ගන්න බැහැ මේ ලෝකෙද කියලා. ඒකෙන් මෙහෙම තැනකට එන්නම් දවස් මහ පින් කරලා තියෙන ඕන කියලා මෝල් නොසෑහෙන්න දැන් අර පරිසරයේ වර්ණනා කරලා පළමුලින්ම එනවා. මාසෙකට විතර පස්සේ දෙවෙනි ගෙවමක් කියනවලු අයියේ ඉතින් මෙහෙම ළඟපාත එච්චර ගෙවල් නැහැ. ගෙවල් තිබුණා වුණත් ඒගොල්ලෝ වැඩි කතා බහක් නැහැ. ඉතින් ඔහෙ වගේ නෙමෙයි. ඉතින් ඒ අය තමන්ගේ වැඩ කටයුතු කරගෙන ඉතින් තමන්ගේ පාඩුවේ ඉන්නවා. එහෙම ලොකු සම්බන්ධයක් නැහැ කියලා ඔන්න දෙවෙනි ගෙවම. මාසෙකට තව මාසෙකට තුන්වෙනි ගෙවම වෙනකොට අනේ අයියේ මේක මොන කර්මයක්ද සම්බන්ධ මොන අකුසලයක් කරලා මෙහාට ආවද නැහැ. කොළ පාටක් ඇහැට පේන්නේ නැහැ. එළියට පහින් ඒක අඩියට යන්න විදිහක් නැහැ. එළියට බහින්න විදිහක් නැහැ. එතකොට කතා කරන්න විදිහක් නැහැ. මේක නම් ඌගේ කරපු පාපයකට මෙහෙට යනවාටනේ මම මේ කවද්ද ආපහු එන්නේ කියලා බලන්නේ. දැන් මොකද්ද දුක? ඒ නිසා මේ සත්වයින්ට ඉන්ද්‍රයන්ට දැනෙන සැප දුක කියන එක ඔන්න ඔය වගේ මායාවක්. ඒක මේ ඒ වෙලාවට ඉන්න කායික පාරිසරික මානසික තත්ත්වයේ මත තමන් විසින් අර්ථ විග්‍රහ කරන ගන්න ස්වභාවය. දැන් ලෝකේ බරපතලම දුක් වේදනාවක් නේ විලි වේදනාව දරුවෙක් වසුපත කරන්නේ. හැබැයි මේ මහා දුක්ඛය මෑණියන් දරාගන්නේ සෝමනස්සේ. ඇයි? තෘෂ්ණා මූලික අපේක්ෂාවත් එක්ක. දරුවා කියන සංඥාවත් එක්ක. එතකොට දැන් ඒකට කියන්න වෙන්නේ දුකයි කියලාද සැපයි කියලාද? විලි වේදනාවට මොකද්ද කියන්නේ? ඒක දුකක්ද සැපක්ද? අර්ථ විග්‍රහ කරන්න පහසුයි. එතකොට වේදනා ලක්ෂණයෙන් ගත්තොත් ඒක දුක්ඛයි. මනෝභාවයෙන් වශයෙන් ගත්තොත් මවට ඒක ලෝකයේ තියෙන පරම ආශා. ඉතින් ඒ නිසා ලෝකෙ මිනිස්සු ලෝකේ සත්‍ය සැප දුක තීරණය කරන ආකාරයෙන් මත නෙමෙයි ලෝක ස්වභාවය අවබෝධ කරගන්න. ඒ නිසා තිරිසන් සතුන්ට සාධාරණ ආකාරයෙන් දුක්ඛය වටහාගෙන අපිට ලෝකේ යථාර්ථය දකින්න බෑ, නිවන් දකින්න බෑ. අපි අවබෝධ කරගන්න යන්නේ මොකද්ද? දුක්ඛ ආර්ය සත්‍ය. මොකද්ද දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ? ආර්යයන් වහන්සේලා දුක දැකපුවා. ආර්යයන් වහන්සේලා දුක දැක්කේ කැක්කුම අමාරුව කියන වේදනා ලක්ෂණය නෙමෙයි. ආර්යයන් වහන්සේලා දුක දැක්කේ මේ සියලු සංස්කාර ධර්මයන්ගේ ආවේනික ගති ලක්ෂණ. ආවේනික ගති ලක්ෂණ හතරක් තියෙනවා. සංකත, විපරිණාම, තීලන, සංතය. සංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා. විපරිණාම කියන්නේ වෙනස් වෙන සහ වහා බිඳී යන.
පීලන කියලා කියන්නේ පෙළෙන බව, සංතාප කියන්නේ දැවෙන. දැන් අර වක්කඩේ වතුර වැටෙන තැන පෙන පිට හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. මොකද හේතුව වතුර වැටීම, වතුරෙහි ගැටීම නැමැති හේතුව. දැන් හටගන්නේ. හටගත්තු ගමන්ම මොකද වෙන්නේ? පිළියන. දැන් මේ පෙන පිටේ ස්වභාවය මොකද්ද? ඉපදීම් විදීම් දෙකෙන් පෙනෙනවා හැරෙන්නට වෙන මොකක්ද එතන තියෙන්නේ? උපදිනවා විදෙනවා, උපදිනවා විදෙනවා. වෙන මොකක්ද නැහැ. මේ සියලු නාම රූප ධර්මයන් අන්න ඒ වගේ උපදිනවා විදෙනවා, උපදිනවා විදෙනවා, ඉපදීම් විදීම් දෙකෙන් පෙනෙනවා හැරෙන්න අන් කිසිවක් නැහැ. හැබැයි ඒ උපදින මොහොතේ අපේ ඉන්ද්‍රයන්ට ප්‍රියශීලීව ස්පර්ශ වෙනවා. දැන් අර සබම් මූලේ හටගත්තු ගමන් විදුනට ඒකේ වැඩක් නැති වුණාට විචිත්‍ර වර්ණව දැනෙනවා. පෙන පිට ඇල්ලුමාම දැනෙනවා. ඒකේ සතහන යම් යම් මායා රූප මවන්නට පුළුවන්. අපිට නම් පෙන ගොඩක් එකතු වෙන තරක ඒක එහෙම මෙහෙම සිදුම් කරලා ගුහා හදන්න පුළුවන්. ඒක ಜಾති කරන්න පුළුවන්. නමුත් එතන ඇතිසාවක් දෙයක් නැහැ. ඉතින් අපිට ඕන නම් ඒකත් එක්ක ක්‍රීඩා කරන්න පුළුවන්. අවශ්‍ය නම් එහි විසරු බව දකින්නට පුළුවන්. දැන් පෙන පිට ලස්සන තිබ්බත් එකයි, කැතට තිබ්බත් එකයි, වර්ණවත් උනත් එකයි, අපට ඕන විදිහට තිබ්බත් එකයි, බිඳලා ගියත් එකයි, තිබුණා කොහොම වුණත් ප්‍රශ්නයක් නැහැ. ඇයි? ඒක තියෙන නිසරු බව වටහා ගත්තට පස්සේ ආයි කොහොමද තියෙන්නේ කියන එක අපට අදාළ නැහැ. හැබැයි ඒකට මම ඇලුම් කරන තාක්කල් ඒක යථා ස්වභාවයෙන් නොවැටහෙන්න නොපෙනෙන තාක්කල් මට ඒකේ සිද්ධ වෙන හැම දෙයකින්ම මට චිත්ත පීඩාවක් ඇති වෙනවා. මගේ මනසේ ඇලීමක් ගැටීමක් ඇති වෙනවා. එහෙනම් ඇලීම් ගැටීම් මතුවේ අපි ඒක අපේක්ෂා කරන තාක්කල් ඇයි අපි අපේක්ෂා කරන්නේ? අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා ඇලීම් ගැටීම් නිර්මාණය වෙනවා. මේ විදිහට ලෝකේ පවතිනවා. ඒතර මේ අනුභවය ලෙහන්නට නම් මොකක්ද කරන්නේ? තෘෂ්ණාව දුරු කරන්න ඕනේ. තෘෂ්ණාවෙන් මේක ජනිත වෙන්නේ. හැබැයි තෘෂ්ණාව නිකන් දුරු වෙන්නේ මේවා සාරවත් දේවල් කියලා හිතන නිසා තෘෂ්ණාව තියෙනවා. ඉතින් එහෙනම් මේක සාරයක් නෑ කියලා දකින්න මේ පංචස්කන්ධයේ බෙද බලන්න ඕන. මෙතන සත්‍යයක් නෑ, පුද්ගලයෙක් නෑ, ආත්මයක් නෑ කියලා අර පෙන පිළ ලස්සනට හැඩයක තිබ්බට ඒකේ වෙන පෙන බෝල වෙන් කරලා බලනකොට අන්තිමට පුංචි බෝල ටිකක් විතරයි. ඊට පස්සේ ඒකක් විදිලා කියන්න මොකක්වත්ම නෑ. ඒතකොට බෝල ටිකක් හැටියට අපට ඕන නම් ඉංග්‍රීසියේ පොඩි කඩදාසියක් හරි මොකක් නෑ අරගෙන බිඳෙන්න නැතුව පරිස්සමින් මේක බේර ගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒක බේරගත්තට ඒකේ ආවේනික ලක්ෂණය තමයි පිටියන්. ඒ නිසා මේ පංචස්කන්ධය අපි නාම රූප හැටියට, පංචස්කන්ධ හැටියට, ආයතන හැටියට, ධාතු හැටියට, පරමාර්ථ ධර්ම හැටියට බෙද බෙදා බලනවා. අපිට තේරෙනවා මේකේ ලක්ෂණය තමයි හටගෙන නිරුද්ධ වෙනවා. සංකත ලක්ෂණ හේතුප්‍රත්‍යයෙන් හට ගන්නවා වහා විදියනවා. දැන් බිඳෙන්න වෙන මොකක් හරි ඕනද? දැන් පීසිය වීදුරුව බිම වැටෙනකොට බිඳෙනවා. එතකොට ඒක බිම දාන්න නැතුව තියාගත්තා නම් කලක තියාගන්න පුළුවන් කියලා අපිට හිතෙනවා. දැන් මෙන්න පිට බිඳෙන්න බිම වැටෙන්න ඕනද? ඒකට මොකක් හරි පත්තු කරන්න ඕනද? නෑ හටගත්තු ගමන් බිඳෙනවා. මේ පීසිය කොම්පේ අර විදිහට බෙදලා බැලුවා අන්තිමට විතර මූල ධර්ම අර පෙන පිට වගේ ආය වැටෙන්න ඕනේ තැලෙන්න ඕනේ දිවෙන්න හටගත්තු තැනම දිවියන සූක්ෂම ධර්ම වලින් සැකසෙනවා. අන්නේ යථාර්ථයේ තේරෙනකොට තමයි දෙහින් සාරවත් විදිහට ඇලෙන්න බැරෙන්න තරම් යමක් නැහැ. ඉතින් එතකොට අපේ ජීවිතය පවත්වන්න බැරිද? ජීවිතේ පවත්වන්න පුළුවන් අවිද්‍යාව තියෙන තරම්. අවිද්‍යාව නැතිනම් සියදිවි නසා ගන්නවද? නැහැ. අවිද්‍යාව නැතිවෙන් පස්සේ ඒතනට අදන්නවා මේ සාරයක් නැහැ කියලා. ඒකට වෙන පිටේ සාරයක් නැහැ කියලා දැනගත්තට පස්සේ ආයේ ඒක හදාකල් තියෙන්න ඕන කියලා පොරපදන්නේ නැහැ. අපොයි මට නම් වෙන පිට පේන්න බෑ ඔකේ කිසි සාරයක් නැහැ කියලා එකත් එක ගැටෙන්න යන්නේ. දැන් ඒ නම් මම කතන්දරේ අතහැරිලා. ඒකට මොකද තවදහනයක් මේක වැඩක් නැහැ. ඒක කතා කරන්න වැදගත් මාතෘකාවක් තමයි. ඒ නිසා අවිද්‍යාව දුරුනහම අපි ගැටෙන්නේ නැහැ. ඇයිද ගැටෙන්නේ? ඇලෙන නිසා. ඇලෙන නිසායි මට කැමති විදිහට පවත්වා ගන්න උත්සාහ කරන්නේ. මට කැමති විදිහට පවත්වන්නත් එකයි, අකමැති විදිහට පවත්වන්නත් එකයි. අකමැති වෙන්න හේතුවක් නැහැ. දැන් මේ කිසිම දෝෂයක් නැති නිසා.
ඉතින් අන්න ඒ විදිහට මේ අවිද්‍යාව දුරු කරන්නට පුළුවන් වෙන්නේ සම්මාදිට්ඨිය තුළ. ඒ කියන සම්මාදිට්ඨිය ඇති වෙන්නේ චතුසත්‍ය සම්මාදිට්ඨිය. චතුරාර්ය සත්‍ය. එහි පළමු සත්‍ය තමයි දුක්ඛාරය සත්‍ය. දුක්ඛාරය සත්‍ය කියලා කියන්නේ අමාරුයි කැක්කුමයි කියන එක නෙමෙයි. අමාරුයි කැක්කුමයි කියන එක වටහා ගන්න 아무තු ප්‍රඥාවක් ඕනේ නැහැ. ඒකට මේ ඉන්ද්‍රිය සංවේදනය හොඳට තියෙනවා නම් ඇති මොළයේ ස්නායු පද්ධතිය සහ මේ ඉන්ද්‍රිය පද්ධතිය වැඩ කරනවා නම් ඕනම කෙනෙකුට දුක පීඩාව වේදනාව අසහනය හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා තිරසං සත්‍යයත් එක දැනෙන්නේ. ඒකට මේ සම්මාදිට්ඨියක්වත් මහා ප්‍රඥාවක්වත් ඕන නැහැ. ප්‍රඥාව ඕන වෙන්නේ මේ අමාරුව කැක්කුම කියන එක විතරක් නෙමෙයි දුක්ඛ කියන්නේ. ඊට එහා ගිය මේ නිස්සාරත්වය. අමාරුව කැක්කුම විතර දුක්ඛ කියලා ගන්නකොට ඒකෙන් මිදිලා සැපය සුවය හොයන්නට බැරිනවා. අන්තිමට සැපය සුවය කියලා අපි හොයාගන්නේ කොහොමද? අර වගේ ඉපද දිදී යන තෙරපියු ටිකක් විතරයි. මේක ලස්සන වුණත් අවලස්සන වුණත් ප්‍රිය වුණත් අප්‍රිය වුණත් හැමතැනම තියෙන්නේ එකම මූල ධර්මය කියලා වැටහෙනකොට තමයි දුක්ඛ කියන දෙයින් ඇති වැඩක් නැහැ. සුඛ කියන දෙයින් ඇති වැඩක් නැහැ. ඇයි සුඛ දුක්ඛ කියන දෙකම හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා විදියන නිස්සාර ධර්ම. ඒ බව ගැඹුරින් වැටහෙනකොට මෙහි තවදුරටත් මම පවතින්නට ඕන ජීවත් වෙන්නට ඕන නඩත් වෙන්නට ඕන රැකෙන්න ඕන අනේ තව මොකක් හරි විඳින්න ඕන එහෙම කතාවක් නෑ. ඒ අවබෝධය නවසනකම තෘෂ්ණාව දුරු වෙනවා. අන්ත ක්ලේශ ප්‍රහාණය සිද්ධ වෙනවා. මතද අවිද්‍යාව වෙනුවට විද්‍යා උදපාන. ඒක තමයි කෙලෙස් ප්‍රහාණය කරන්නට අවශ්‍ය සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය අපි තුල වැඩෙන්නට නම් ටික ටික ඔය විදිහට ප්‍රත්‍යවේක්ෂා කර බලන්න. ගැඹුරට මනස යොමු කරන්න. එහෙම යොමු කරන්නට අපි ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන, දහම් පොතපත කියවන්න ඕන, චතුරාර්ය සත්‍ය ගැන, ත්‍රිලක්ෂණය ගැන බණ ඇසීම, දහම් පොතපත කියවීම වගේම විදර්ශනා කියලා කියන්නේ මේ නාම රූප ධර්මයන් විවිධ පැතිවලින් බලනවා. හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, පරමාර්ථ වශයෙන් විමස බලන්න පුහුණු වෙනවා. මේ දීර්ඝ කාලයක් ඒවා විමසනකොට තමයි මෙහි කිසිදු සාරයක් නැති බව වැටහෙන්නේ. ඉතින් එතනට යන්න අපට මූලික වශයෙන් තියෙන්න ඕන කම්මස්සගත සම්මාදිට්ඨිය. කම්මස්සගත සම්මාදිට්ඨිය කියන්නේ හේතුඵල දක්නා නුවණින් යුක්තව කර්මය කර්මඵලය සහ එහි විපාක පිළිබඳව වැටහීම. දෙවියන් සහිත ලෝකයාට මේ පරලෝකීය ඥාතීන්ට ඔබ හැම දිනකටම බුදුපසේ මහරහතන් වහන්සේ නිවී සැනසීමට වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා වසර දෙකකට ඉහතදී අභාව ප්‍රාප්ත HKK කරුණාතිලක පියාණන්ගේ දරුවන් ඇතුළු පවුලේ පින්වත් පිරිස. ඒ පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම, පියසිරි විතානගේ මාමා, යසල්ති විතානගේ ලොකු අම්මා, MD විමලසේන මහත්මයා, MD ප්‍රේමවති නන්දා ඇතුළු නායක ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම, සුජීවත්ව සිත ප්‍රේමවති බන්දු මාගේ විතානගේ යන මෑණිවරුන්ටද MD ප්‍රේමදාස පියාණන්ට ආශිර්වාද කිරීම, දේශකයන්න් වහන්සේට ආශිර්වාද කිරීම සහ පින්කමට උදව් උපකාර කළ ධර්ම ශ්‍රවණය කරන පැමිණ සහ සම්බන්ධ වෙන ඒ මෑණියන් ඇතුළු දුදරු පිරිස. මෑණියන් ඒ වගේම ප්‍රේමදාස පියාණන් ඇතුළු ඒ පිරිස.
ඒ යහපත් අරමුණු ඇතිව හැම දිනකටම මේ පුරපසල සත්බෝධ දවසේ ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය මහපින්කම ඒ ප්‍රඥාව දිනු කරගන්න හේතු වෙනවා. මේ සර්ව ප්‍රකාරයෙන් දැනිත කරගත්තා වූ සියලුම කුසල ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර